වගේ සතුටක් ගන්න පුළුවන් වෙයි කියලා ඇත්තම බය හිතන කාරණාවක් ආවා. මගේ ඉස්සරහා මම වීඩියෝ කරන වෙලාවේ සර්පෙක් මට ඒක වට පෙන්වන්න බැරි වුණා. මාව කෑවනේ අපෝ. වෙනස් වෙන්නේ ගොඩක් දුරට ලෝයර් රේට් එකත් එක්ක. එන කාලේ වෙනකොට ලක්ෂ 3ට තිබ්බ රේට් එක අද වෙනකොට ලක්ෂ 2යි 10ක් 2යි 20ක් වගේ යන තත්ත්වයට අඩු වෙලා තියෙන්නේ. එහෙනම් වාගේ පේෂිට් එක දාලා පේෂිට් දාලා පෙන්නන්නයි පේෂිට් පෙන්වන්නේ නැත්තේ වීඩියෝ එකේ. මේ හැමෝටම මොටිවේට් වෙන්න එහෙනම් මගේ පේෂිට් දාලා වීඩියෝ එකක් කරන්න කියලා. හායි යාළුවනේ කොහමද? ඉතින් අදත් මේ ඔයාලා ගාවට ආවේ කොරියන් ක්‍රිස් YouTube channel එකකින්. ඉතින් සතුටේ දෙන ආරංචියක් තියෙනවා. මොකද කියන්නේ මම YouTube channel එක කරන්න පටන් අරන් මාසයක් වගේ පොඩි කාලයක් වෙන්නේ. මේ මාසෙ වගේ පොඩි කාලය ඇතුළත ඔයාලගේ ආදරේ මට හම්බුණා. ඒ මොනවද කියනවා නම් ඇත්තෙන්ම පොඩි කාලයක් ඇතුළත මාසයක් ඇතුළත මට subscribe 1000 සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒකට මම ඔයාලට ඇත්තෙන්ම ගොඩක්ම ආදරේ කරනවා, ගෞරව කරනවා. ඉතින් මම දැන් සතියකට විතර කලින් වීඩියෝ එකක් දැම්මා. මගේ කොරියාවේ එක දවසක්, ඒ කියන්නේ වැඩ දවසක් මම ඔයාලට වීඩියෝ එකක් විදිහට අරන් ආවා. ඒ වගේ ගොඩක් දේවල් මම කියපු දේවල් එක්ක සමහර ගොඩක් කට්ටිය එකකින් වැරදි අදහස් අරන් තිබ්බා. ගොඩක් දුරට ගොඩක් කට්ටිය කියලා තිබ්බා මගේ පඩිය එච්චර වෙන්න විදියක් නැහැ, සමහරවිට ඒක බොරුවක් වෙන්න තියවා වීඩියෝ එකට එඩිට් කරලා දාන්න නැති කියලා ගොඩක් කට්ටියම හිතලා තිබ්බා. ඉතින් ඒක හින්දා මට හිතුණා පොඩි වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න. ඇත්තෙන්ම කොරියාවේ පඩිය ඒ වගේම රේට් එක වෙනස් වෙන්නේ ගොඩක් දුරට ලෝයර් රේට් එකත් එක්ක. ඊට අමතරව ඉතින් අපිට OT කරන ගාන, අපි වැඩ කරන විදිය මං දන්න විදියට ගොඩ හැම කම්පැනිකටම වගේ අපිට දෙන බේසික් එක, රජයෙන් දෙන බේසික් එක එකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. සමහරවිට අපිට වඩා වැඩි මිසක් මං හිතන්නේ නැහැ ඇත්තෙන්ම අඩු වෙයි කියලා. මම ඒක හරියටම දන්නේ නැහැ. එimhe දන්න කෙනෙක් ඉන්න කමෙන්ට් එකක් දාලා කට්ටියගේ ඒ ප්‍රශ්නෙට උත්තරේ දීලා කට්ටියව මොටිවේට් කරන්න. ඇත්තෙන්ම අපි වීඩියෝ කරාට වීඩියෝ කරලා දැම්මට සාමාන්‍යයෙන් අපි කියන්නේ නැහැ කවදා කොරියාව හොඳ නැහැ, ඔයාලා එන්න එපා කොරියාවට කියලා. එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැත්නම් මොකද කොරියාව ඇත්තෙම හොඳ රටක්. හැමෝටම ගේමක් ගහලා ගොඩ යන පුළුවන් හොඳ රටක් තමයි කොරියාව කියන්නේ. ඉතින් ආසයි දෙන්න. මොකද එතකොට අදහසක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ලක්ෂ 4ක් හම්බ වෙනවා, ලක්ෂ 10ක් හම්බ වෙනවා, 15ක් හම්බ වෙනවා කියලා මෙහෙට එන්න කියලා කිව්වොත් එහෙම ආවට පස්සේ මුකුත් නැහැ. ඇත්තට මේකනේ වෙන්නේ. අපිටත් ඒ දවස්වල අපිට උගන්නත් දීත් අපිට කිව්වේ ලක්ෂ 10ට කොරියාවට එනවා කියන්නේ. ඇත්තට මං ලක්ෂ 10 ගත්තා අපු මුල් දවස්වල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මානමක් ලංකාවේ මුදලින් රුපියල් 3000ට ගියා. ඒ ලක්ෂ 3ක් විතර හම්බ වෙනවා පෙක් මානමකට. ඉතින් පෙක් මානමක් කියන්නේ මාන 100ක්. ඉතින් පෙක් මානමකට අපිට ලක්ෂ 3ක් හම්බ වෙනවා කියන්නේ අපිට මාන 300ක් ගත්තා කියන්නේ ලක්ෂ 9 නිකම්ම හම්බෙලා. ඉතින් අපේ මම මාන 400ක් ගත්තා කියන්නේ ඉතින් ලක්ෂ 12ක් විතර කිට්ටු වෙලානේ කොහොම. ඉතින් එහෙම ගත්ත එක හැමදාම අපිට ස්ථිරව කියන්න බෑ මේ ගාන මෙහෙම දිගටම ගන්නවා කියලා. ඉතින් ඒකින්ද තමයි අද වෙනකොට දැන් මං එන කාලේ වෙනකොට ලක්ෂ 3ට තිබ්බ රේට් එක අද වෙනකොට ලක්ෂ 2යි 10ක් 2යි 20ක් වගේ යන තත්ත්වයට අඩු වෙලා තියෙන්නේ. එහෙම තමයි වෙනස් වෙනවා. වැඩි අදහස් ගන්න එපා. ඉතින් ඒ වැඩි දේවල් හින්දා දැන් මට කියලා තිබ්බ එනං වාගේ පේෂිට් එක දාලා පේෂිට් දාලා පෙන්නන්නයි පේෂිට් පෙන්වන්නේ නැත්තේ වීඩියෝ එකේ. මේ හැමෝටම මොටිවේට් වෙන්න එහෙනම් මගේ පේෂිට් දාලා වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මං හිතුවා ඔයාලට ඒ ගැන මගේ පඩි හැදෙන විදිය කොහොමද ඒවත් එක්ක වීඩියෝ එකක් අරන් එන්න. ඒක තමයි අද අරන් එන්නේ. ඉතින් ආදරණීය යාළුවනේ කතා කරා ඇති වීඩියෝ ගොඩක් දික් කරන්න බෑ. මේ ඒකින්ද මේ අපි බඩේරුංග වගාවක් ගාව තමයි ඉන්නේ. මේ දිගටම බඩේරුංග වගා කරලා තියෙන්නේ. ඔය දිගටම බඩේරුංග වගාවක් තියෙන්නේ. ඉතින් අපි වැඩි වීඩියෝ එක දික් කරන්න නැතුව අපේ අවශ්‍ය කාරණයට යමු. හායි යාළුවනේ. අද
ඔයාලට අරන් ඉන්නේ මගේ පඩිය ගැන වීඩියෝ එකක්. අද දවසේ රේට් එකත් එක්ක අනුව රේට් එක දවස ගානේ වෙනස් වෙනවා. අද තියෙන රේට් එක නෙමෙයි හෙට තියෙන්නේ. අද තියෙන රේට් එකට අනුව මානමක් ලංකාවේ මුදලින් 2220ක් දක්වා අද දැන් වෙනකොට වැඩි වෙලා තිනවා. ඉතින් ගොඩක් අඩු වෙලා තිබ්බේ. ඉතින් උදාහරණයක් ඉතින් ටික වැඩි වෙනවා නම් අපිට හොඳයි. ඉතින් මගේ පඩියේ එක පැයක වැටුප වොන් 10030ක් වෙනවා. ඒක මේ අවුරුද්දේ රේට් එක වැඩි වුණ හින්දා ඒ ගාන උනේ නැත්නම් ඊට වඩා අඩුව තිබ්බේ. එතකොට දවසක පඩිය. එතන මගේ දවසක පඩිය මාන් 80240ක් දක්වා වැඩි වෙලා තියෙනවා. කොරියාවේ රෑ වැඩ පැයකට ගෙවනවා වොන් 15045ක්. මගේ පේ ෂීට් එක මෙතන ඔයාලට පේනවා ඇති. මේ පේ ෂීට් එකේ තියෙන ගණන් මම ඔයාලට ඔක්කොම ටික මේ ලංකාවේ මුදලට කන්වර්ට් කරලා දාන්නම්. ඒක හොඳට බලා ගන්න. ඒ වගේම වැරදි තීරණ ගන්න එපා. කොරියාවට ඇවිල්ලා වැඩක් නැහැ. මේ වීඩියෝස් දැක්කලා සාමාන්‍යයෙන් හිතන්න එපා මේක හරියන්නේ නැහැ. කොරියාවට කියලා තේරුම් නැහැ. ඊට වඩා හොඳ ලංකාවට ලයින් එක කියලා එහෙම හිතන්න එපා. කොරියාවට આવොත් ගේමක් ගහ ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලා එන්න. හොඳට ඉගෙන ගන්න. භාෂාව හොඳට ඉගෙන ගන්න. භාෂාව හොඳට ඉගෙනගෙන හොඳට වැඩ කරන්න කොරියාවට එන්න. මේක තමයි අද දවසේ මට කියන්න උවමනා වෙලා තිබ්බේ. ඔයාලා සතුටින් හොඳට ඉගෙන කොරියාවට ඇවිල්ලා ගේමක් ගහ ගන්න. ඒකයි හොඳ සතුට. කවදාවත් හීන පස්සේ දුවලා මහන්සි වෙලා මක නතර කරන්න එපා. හීනේ සැබෑ කරගෙනම නතර වෙන්න. ඒක තමයි කරන්න ඕන හොඳම දේ. ඒ හීනේ සැබෑ වෙනකම්ම මහන්සි වෙන්න. ඉතින් අපි හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. පඩි ගැන පුළුවන් විදිහට මම වීඩියෝ එකක් කරා. වැරදි ඇති. ඉතින් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක හොඳට බලන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම මගේ TikTok යාළුවනේ මා පුළුවන් තරම් ෂෙයා කරලා මට වීඩියෝ දිගටම කරන්න පුළුවන් වෙන්න සපෝට් එකක් කරන් දෙන්න. ඉතින් මම ලස්සන තැනක ඉන්න මේ වෙලාවේ ඒ ලස්සන තැනත් එක්කම මේ මම වීඩියෝ එකකින් කරනවා. ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම ආදරේ පරිස්සම්